මේ ඩ්‍රයිවර්නේ මාත් මෙහෙ තමයි ඉන්නේ. එතකොට තව කවුද මෙහෙ ඉන්නේ? මේ තව මෙහෙ අප්පු කියලා කෙනෙක් වැඩට ඉන්නවා. එයත් ඉන්නේ මෙහෙ. අප්පු. කොහෙන්ද එයා? ඇයි ඔයා දැන් අර කාර් එකෙන් බැස්සුවේ? අන්න එයා. එයාද අප්පු? දැන් අප්පුත් නෑනේ. මං ඔයාලට තේ එකක් හදන් එන්න. මොනවා වුණත් හරි හොඳ මිනිස්සු. හානේ අප්පු. අප්පු? මම? සෝරි අනේ. මං ඔයාව කාර් එකෙන් බැස්සුවට මට මතක තිබ්බේ නැහැනේ ඔයා අප්පු කියලා. අප්පු? හොද අප්පු? ඒක නෙවෙයි අප්පු. මන් නැති ටිකට මේ ගෙවල් දොරවල් ඔක්කොම හැඩි වෙලා අප්පා. පොඩ්ඩක් අතු ගාලා අස් කරලා දාන්නකෝ අප්පු. තව මේ රෑට කන්න රයිස් ඇන් කරිස් හදන්න. මොනවද බලන් ඉන්නේ? යන්න යන්නගේ කොස්සරන් වල මේ ටික අතු ගාලා දාන්න. යකෝ අතු ගාන්න අස් කරන්න උයන්න. මේකිට මතක විතර නැති වෙලා තියෙනවා කිව්වේ. බැරින්නම් මේකේ පිස්සුත් අද වෙලා නේ ගමන. රවිදු නෑ අප්පු ඔයා ආවද? අප්පු තමසේ තමයි මේ සේරම ගන්නේ. හරි බං අක්කා සනීප වෙනකන් මේ සේරම. මිස් බොන්න තේක. ඉඳ ගන්නකෝ. මේ ආනෝකෝ අද මම නිදි මාර වැඩේනේ උන්නේ. මොකද්ද? අර තමසේගේ එක්ස් මල්කි ඕයි මල්කි දිසායක කෑගොඩි පොයකු ඔක්කොට එහි මතකෙන ගිය පාරත් මගුල කේක්කය අපි. හරි දැම්මකොට දයි බයවෙන්නේ මේකට මතක නෑනේ. ආවෝ කියනකෝ. මේ ආනෝකෝ මං අතිදී මල්කි දිසානායක හම්බුණා. හරිද? ඒකේ තමසි ගණ ඇහුවා කියනකෝ. අම්මා නෑනේ. මම ඉතින් තමසිට යක්කට වෙච්ච දේ කිව්වා. ඒකත් හරියට දුක් වුණා ඕයි. බං. මල්කි දිසානායක? මට නම හොඳට හොරුයි වගේනේ. කොහෙද? මල්කි දිසානායක කියනර කෙල්ල නේද? අක්කට මතක ඇවිල්ලා. මල්කි කියනර ඒ දවස්වල නිතර කෙක් කියවපු කෙල්ල නේද? අයියෝ උඹ වැඩේ කෑවෝ බං. අක්කට මතක ආවා. මතක ආවා? හිතේ ඇති ඒ වගේ දේවල් ලේසියෙන් අමතක කරන්න. මම අද මේ කොයිද? මං කවුද? ඔයා කවුද? මම කවුද? මෙයා කවුද? මං කවුද? මල්කි දිසානායක.